සංගීත සීසන් 2 කතාවට ආදරෙන් පිළිගන්නවා. මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ චේතනා සහ ඇත්තටම කල්න සෙට් වුණාට පස්සේ බර්ත්ඩේ එකක් දවසේදී මහී සහ අසේනි සෙට් වෙන එකක් ගැන. ඇත්තටම මේක කල්පනගේ ආරංචියකට අනුව අසේලත් අවිල්ලා තිබුණොත් එහෙම මෙතනදී මොන වගේ දෙයක් වේවි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට අපිට කතා කරන්න පුළුවන්. මොකද තාත්තන එක නෙමෙයි මම වටින දෙයක් කියලා කිව්වේ. අනිවාර්යෙන් අසේනි මහී ගොඩාක් ළඟින් ඉන්න එක මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට මම මේ වෙලාවේ ඔයාලව දැනුවත් කරන්න සූදානම් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. ඇත්තම කියනවා නම් දැන් අසේනිගේ මහීගේ ආදරේ අසේනි ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබුණ එකක්. ඒ ආදරේ කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙනස් කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒකේ තේරුමකුත් නැහැ. හැබැයි සීයා නම් හැම තිස්සෙම කරන්නේ මොකද්ද? මේ දෙන්නව එකතු කරන්න පුළුවන් හැම දෙයක්ම කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නටම සූදානමක් තියාගෙන ඉන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට අපිට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව තමයි අද අපිට කතා කරන්න chance එකක් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේදී කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කමක් තියෙනවා කියන ඒ කතාව ගැන විශේෂ කාරණාවක් අපිට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව තමයි අද අපිට විශේෂයෙන් මතක් කරන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒක වටිනවා. අනිත් එක තාත්තා මේ විදියට ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න කටයුතු කරනවා. ඉතින් ඒක කවදාවත් බලාපොරොත්තු නොවුණු විදියට තමයි අපිට කතා කරන්න ලැබෙන්නේ කියන කතාව මම ඔයාලට කියනවා. ඉතින් ඒක හරිම වටිනවා කියන කතාව ගැනත් අපිට මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපිට විශ්වාසයෙන්ම කතා කරන්න chance එකක් හදලා දෙනවා කියන කතාව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තුවක් තියාගත්තේ. ඉතින් ඒකේ වටිනාකම අපි මතක් කරන්න ඕනේ. තාත්තා ඇවිල්ලා මොන වගේ දෙයක්ද මේ වෙලාවේ කතා කරන්නේ? තාත්තා එක දෙයයි කියන්නේ. තාත්තට කියන්න පුළුවන් වෙන්නේ මේ තරම් කාලයක් ඇයි මේ වගේ දෙයක් කළේ කියලා. එහෙම දෙයක් නොකර ඉන්න තිබුණා නේද කියන කතාව ගැන අපිට කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අපි අද මතක් කරන්න සූදානම් වෙන්නේ කියන ඒ කතාව තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව අද විශේෂයෙන් ඔයාලට මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නවා. ඒක වටිනවා.